rising above Sri Lanka's central plains. Sigiriya, known as Lion Rock, is one of the greatest ancient wonders. Standing nearly 200 meters high. In the 5th century AD, King Kashyapa chose this massive rock as his capital, dreaming of a fortress in the sky, powerful, secure, and unmatched in beauty. On the flat summit, he built a magnificent palace with pools, terraces, and views stretching miles across the jungle. At the base, advanced water gardens were created with fountains and pools arranged in perfect symmetry, a remarkable achievement for their time. Halfway up, vibrant frescoes of celestial maidens once decorated the rock face, while the mirror wall carries ancient inscriptions left by visitors from centuries ago. Following the king's fall, Sigiriya became a peaceful Buddhist monastery, turning from a fortress of power into a place of meditation. Today, Sigiriya is a UNESCO World Heritage Site, celebrated worldwide as a symbol of Sri Lanka's art, engineering, and timeless history. සුබ දවසක් කියලා පිළිගන්නවා යාර සියලුම දෙනාම අපේ Learn Future YouTube channel එකට. ඔයාලට හිතනවද මිලාදික කැමරාවක්, මිලාදික මයික් එකක්, එහෙමත් නැත්නම් ලොකු ස්ටුඩියෝ එකක් නැතුව ඔයා මෙන්න මේ දැක්ක විදිහේ ප්‍රොෆෙෂනල් මට්ටමේ වීඩියෝ එකක් හදාගන්න ඔයාලට පුළුවන් කියලා. ඔව්, අද මම ඔයාලට කියලා දෙන්නේ 100ක් free AI tools විතරක් පාවිච්චි කරලා ස්ටෝරි එකක් ලියන තැන ඉඳන් වීඩියෝ එක එඩිට් කරන තැන වෙනකම්ම කොහොමද කරන්න කියලා. මේ ක්‍රමයෙන් ඔයාලට කාටුන් වීඩියෝ, ෂෝට් මූවිස් වගේ ඕනම දෙයක් හදාගන්න පුළුවන්. අපි මේකට ප්‍රධාන පියවර 4ක් පාවිච්චි කරනවා. අංක 1 තමයි ChatGPT එකකින් කතාව හදාගන්න. අංක 2 ඒකට අදාළ වීඩියෝ ප්‍රොම්ප්ට්ස් ටික හදාගන්න. අංක 3 AI voice එකක් හදාගන්න. අංක 4 අන්තිමට අපි මොනවා හරි free video editing tool එකක් පාවිච්චි කරලා මේ වීඩියෝ එක ලස්සනට එකතු කරගන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් පළවෙනි පියවර විදියට අපි කතාව ලියා ගන්න ඕන. ඉතින් මම මේකට ChatGPT තමයි යූස් කරන්නේ. මම මෙන්න මේ විදියට ChatGPT එකට log වෙනවා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහේ prompt එකක් ChatGPT එකට දෙනවා. ඉතින් මම මෙතන දීලා තියෙන prompt එක ඔයාලටත් පුළුවන් ඒ විදිහටම පාවිච්චි කරන්න. දැන් බලන්න ChatGPT අපිට ලස්සන කතාවක් ජෙනරේට් කරලා දෙනවා. මේක තමයි අපේ වීඩියෝ එකේ පළවෙනි ස්ටෙප් එක. ඉතින් ඊට පස්සේ අපි කරන්න ඕන scene wise prompt එක ලබා ගන්න ඕන. මම මෙන්න මේ විදිහේ prompt එකක් පාවිච්චි කරලා ඒ විදිහට scene wise prompt එක ලබා ගන්නවා. ඔයාලට පුළුවන් මේ prompt එකම පාවිච්චි කරන්න. ඉතින් දැන් බලන්න ChatGPT එකෙන් අපිට scene wise scene 1 scene 2 විදියට ඒ හැම scene එකක්ම තියෙන ඕන දේවල් lightning camera angle එක ඔක්කොම විස්තර කරලා දෙනවා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ scene wise තියෙන prompt ටික copy කරගෙන වීඩියෝ එක හදාගන්න. ඉතින් වීඩියෝ එක හදන්න මම පාවිච්චි කරන්නේ Grok AI කියන tool එක. ඉතින් මෙන්න මේ විදියට Grok imagine එකට ගිහිල්ලා මම මෙන්න මේ විදියට copy කරගත්ත prompt එක මෙතෙන්ට paste කරනවා. දැන් බලා ගන්න පුළුවන් මේ විදියට අපි දුන්න prompt එකට අදාළ වීඩියෝ එක generate වෙනවා. ඉතින් විනාඩියක් වගේ පොඩි කාලෙකින් ඔයාලට සුපිරි quality වීඩියෝ එකක් මේ විදියට Grok එකෙන් generate කරලා දෙනවා. දැක්ක නේද? තමන් ලස්සනට drone shot එකක් විදියට මෙයා generate කරලා දෙනවා. ඉතින් ඒත් එක්කම ඔයාලට පුළුවන් ඕන විදිහේ aspect ratio එකක් දීලා මේ විදිහේ වීඩියෝ එක generate කරගන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ
මේ විදිහට ජෙනරේට් කරගත්ත වීඩියෝ එක මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න එක. ඉතින් අපි හිතමු ඔයාට මේ දුන්න වීඩියෝ එක හොඳ නැත්නම් ඔයාට මෙන්න මේ පහලින් ජෙනරේට් වෙනවා තව වීඩියෝස්. ඉතින් ඔයාට කැමති එකක් තෝරලා මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් අපේ වීඩියෝ එක හදන එකේ තුන්වෙනි පියවර එක තමයි AI voice එක කැට් කරන එක. ඉතින් ඒකට මම පාවිච්චි කරන්නේ OpenAI FM කියන free AI tool එක. ඉතින් ඊට පස්සේ මම ChatGPT එකට ගිහිල්ලා මෙන්න මේ අපි හදාගත්ත ස්ටෝරි එක කවුරු හරි කෙනෙක් කියනවා විදියට ජෙනරේට් කරගන්න අදාළ ප්‍රොම්ප්ට් එක දෙනවා. ඉතින් ඒකට මම මෙන්න මේක යූස් කරනවා. ඉතින් අපිට බලාගන්න පුළුවන් ChatGPT එක scene wise මේ කතාව build කරනවා. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ අදාළ ස්ක්‍රිප්ට් එක copy කරගෙන OpenAI FM එකට යන්න. මේ OpenAI FM එකේ අපි තෝරගන්න ඕන මෙන්න මේ true crime buff කියන එක සහ මෙතන ash කියන එක. ඉතින් ඊට පස්සේ copy කරගත්ත text එක මෙන්න මේ විදිහට මෙතන paste කරනවා. ඊට පස්සේ play කියන එක උඩ click කරනවා. High in the heart of Sri Lanka, a giant rock rises above. දැක්ක නේද? ඔයාට හරිම ප්‍රොෆෙෂනල් කටහඬක් විදියට මෙන්න මේ ටෙක්ස්ට් එක කන්වර්ට් කරලා දෙනවා. ඉතින් අපිට පුළුවන් මෙන්න මෙතනින් ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් දැන් ඔයාලට තියෙන පොඩි වැඩ. ඔයා මේ එකතු කරගත්ත වීඩියෝ ක්ලිප්ස් සහ සවුන්ඩ් ටික එකතු කරගෙන ඔයාට CapCut හරි එහෙම නැත්නම් මොකක් හරි ෆ්‍රී වීඩියෝ එකක් පාවිච්චි කරලා මේ ටික මර්ජ් කරගන්න විතරයි තියෙන්නේ. ඉතින් ඔයාට බලන්න. ඉතින් ඒ පාර්ට් එක මම මෙතන පෙන්නන්නේ නැහැ මොකද ඒක හරිම ලේසි පාර්ට් එකක්. ඔයාලා try කරලා මේ විදිහේ ලස්සන වීඩියෝ එකක් හදලා බලන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් තවත් මේ විදිහේ වීඩියෝ එකක් ගැන බලාපොරොත්තු වෙන්න අදට නවතිනවා. සුබ දවසක්.